අද මම කතා කරන්නේ ස්ටාර්ලින්ක් ගැන. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කිව්වා ස්ටාර්ලින්ක් ගැන මම වෙන වීඩියෝ එකක් කරන්න ඉන්නවා කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ස්ටාර්ලින්ක් ගැන මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක සහ මේ වෙද්දි ස්ටාර්ලින්ක් වලට තියෙන අනිත් පැකේජස්, එතකොට ඒ වලට තියෙන අනිත් ෆැසිලිටීස්, ඒ හැම දෙයක් එක්කම දෙපැත්තම සම්බරව කතා කරගෙන යනවා සහ මට ඒකේ තියෙන වාසි සහ අවාසිත් මම කතා කරන්න ඉන්නවා. ඉතින් මේ වෙද්දි ස්ටාර්ලින්ක් එක ගත්තාම ස්ටාර්ලින්ක් එක අපිට පර්චේස් කරන්න පුළුවන් සිංගයකින්. ඒ කියන්නේ සිංග හරි සිංග මෙගා අවුට්ලට්ස් වලින් මම දන්න තරමින් අපිට පර්චේස් කරන්න පුළුවන්. මම ගත්තේ ඒ විදිහට. එතකොට ඒකේ තියෙන එක වාසියක් තමයි සිංගයකින් ගත්තාම අපිට ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන්ස් වලට යන්න පුළුවන්. මම දන්න විදිහට සිංගයකින්ම තියෙනවා. ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ්ස් වලට ඔෆර්ස් හරි එහෙම මොනවා හරි තියෙනවා. හැබැයි මෙතන තියෙන අවාසිය වෙන්න තියෙන්නේ සිංගවල කියන්නේ සමහර විට ස්ටොක් ලිමිට් වෙන්න පුළුවන්. ලිමිටඩ් ස්ටොක් තියෙන්න පුළුවන්. එතකොට ඒක අවාසියක්. සමහරට තියෙන්න පුළුවන් සමහර අවුට්ලට්ස්. හැබැයි මං කතා කරද්දී දැන් සිංග එකේ ගත්තාම අපේ මම ගන්න සිංග එක ගත්තේ සිංග එකෙන්. එතකොට ඒගොල්ලෝ වෙන බ්‍රාන්ච් එකකින් තමයි ගෙනල්ලා මට මගේ එක ස්ටාර්ලින්ක් කිට් එක ගෙනාවේ. එතකොට ඒක මට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක නිසා මට ඒක ලොකු අවාසියක් විදිහට නම් පේන්නේ නැහැ. හැබැයි කොහොම වුණත් ඕක තමයි දැන්ට තියෙන තත්ත්වය. ඊට පස්සේ සහ ඕක අපි ඔන්ලයින් ඕඩර් කරනවා නම් අපිට ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්. එතකොට තියෙන වාසිය තමයි අපිට කොහෙවත් යන්න ඕනේ නැහැ. ඩෙලිවරි ඔක්කොම ඒවා කරලා ඒගොල්ලෝ ගෙදරට ස්ටාර්ලින්ක් කිට් එක අපිට ඔන්ලයින් ස්ටාර්ලින්ක් ඒගොල්ලෝ වෙබ්සයිට් එක through අපිට මේ පර්චේස් කරන්න පුළුවන්. හැබැයි අවාසිය තමයි මම දන්න තරමින් ඒගොල්ලෝගේ තාම ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන්ස් හරි මුකුත් එහෙම දේවල් නැහැ. හැබැයි සිංග එකෙන් ගන්න නම් වාසිය තියෙන්නේ අර මම කිව්ව විදිහට ඉන්ස්ටෝල්මන්ට්ස් වලට ගන්න පුළුවන්. මම දන්න විදිහට ඒගොල්ලෝ දැන් මින්පේ එකත් ඇඩ් කරගෙන යනවා. ඉතින් ඒ වගේ ඔප්ෂන්ස් තියෙන නිසා ඉතින් යම්කිසි වාසියක් තියෙනවා. මුලින්ම මම පැකේජස් ගැන කතා කරන්නම්. මම පර්චේස් කරපු පැකේජ් එක තමයි ස්ටාර්ලින්ක් රෙසිඩෙන්ෂල් ලයිට් කියන පැකේජ් එක. එතකොට රෙසිඩෙන්ෂල් ලයිට් කියන පැකේජ් එකේ තියෙන වාසිය තමයි වාසියක් නෙමෙයි. ඒ කියන්නේ ගාන අඩුයි. ඒක තමයි තියෙන ලොකම වාසිය. මේ අඩුම ගානට මං හිතන්නේ තියෙන පැකේජ් එක වෙන්න ඕන රෙසිඩෙන්ෂල් ලයිට් එක. එතකොට මේකේ සාමාන්‍යයෙන් මට ඩවුන්ලෝඩ් ස්පීඩ් එක MBPS 300කට කිට් වෙන්න ඒ කියන්නේ 200 300 අතර තියෙනවා. එතකොට ඒ වගේම මේ වෙද්දි මම ඒ කියන්නේ මම කලින් වීඩියෝ එකෙත් මං කිව්වා අර මට තිබ්බ සිටුේෂන් එකත් එක්ක මට ස්ටාර්ලින්ක් කිට් එකක් කොහේ හරි උඩකට නැගලා ප්ලේස් කරගන්න. ඒ කියන්නේ උඩකට නැගලා මේ ඩිෂ් එක ඔය ඩිෂ් එක සාමාන්‍යයෙන් සැලකිය යුතු ටිකක් ලොකු එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙනවා. ඉතින් ඒක ටිකක් ඒගොල්ලෝ නිතරම කියන්නේ ඔබ්ස්ට්‍රැක්ෂන්ස් නැති හොඳට ස්කයි එකට මේවා කරලා මේ කියන්නේ අහසට හොඳට නිරාවරණය වෙන විදිහට මේ තියන්න කියලා. ඉතින් දැනට තියලා තියෙන තැන නම් එහෙම නැහැ. ඒ කියන්නේ අර මට කියන්න බෑ අර 100%ම ඔබ්ස්ට්‍රැක්ෂන්ස් නැහැ කියලා. ඒකට සාමාන්‍යයෙන් මම ගිහිල්ලා ඇප් එකෙන් බැලුවත් අපිට මට පේනවා ඔබ්ස්ට්‍රැක්ෂන්ස් මේ සාමාන්‍යයෙන් වටේ තියෙනවා. ඉතින් ඇත්තටම බැලුවමත් ගිහිල්ලා බැලුවත් ඉතින් තියෙනවා. ඒ කියන්නේ මොකද හේතුව උඩකම නෙමෙයි තියලා තියෙන්නේ. ඒකයි මේ ඒතකොට වටේ පිටේ තියෙන බිල්ඩින්ග්ස් වලට මේ ඔබ්ස්ට්‍රක්ෂන්ස් හම්බ වෙනවා. එතකොට රෙසිඩෙන්ෂල් ලයිට් පැකේජ් එක යූස් කරනවා. මම කලින් කිව්වා වගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක MBPS 300 200 අතර තමයි මගේ යන්නේ. ඔබ්ස්ට්‍රක්ෂන්ස් ඔය තියලා මම හිතනවා ඔය ඔක්කොම ඔබ්ස්ට්‍රක්ෂන්ස් අඩු ඒ කියන්නේ නැතිම කරගන්න මට පුළුවන් වුණොත් ඒ කියන්නේ ෆුල් කරගන්න ඒ කියන්නේ ඕපන් කරගන්න පුළුවන් වුණොත් සාමාන්‍යයෙන් ඊට වැඩි වෙන්නත් මේකත් තියෙනවා. මම දැක්ක සමහර අය නම් ඊටත් වැඩි ස්පීඩ් එකකටත් යනවා කියලා තියෙනවා. හැබැයි මම දන්න තරමින් ස්ටාර්ලින්ක් එකේ ඒගොල්ලෝ කියලා තියෙනවා මොකක්ද ප්‍රයිවේට් ඩිවයිස් ඒගොල්ලෝ වෙනස් කරනවා. මේ හැබැයි ඉතින් ඒක දැනට ලංකාවට ඕක ලොකුවට ඉෆෙක්ටඩ් නැහැ. දැනට මොකද මේ මං හිතන්නේ ස්ටාර්ලින්ක් ගොඩාක් යූසර්ස්ලා ලංකාවේ තාම එහෙම නැති නිසා අපිට ඒක ලොකු බලපෑමක් දැනට දැනෙන්නේ නැහැ. එතකොට රෙසිඩෙන්ෂල් ලයිට් පැකේජ් එක තමයි ඔය විදිහට තියෙන්නේ. එතකොට ඒකේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක හොඳ වුණාට අප්ලෝඩ් ස්පීඩ් එක නම් පර්සනලි ලොකු amount එකක් ලොකු මේකක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය BBS මගේ යන්නේ 40 50 60 70 ඔය අතර යන්නේ. සමහරවිට ඊට අඩු වෙන්නත් පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඒ වගේම පිං එක ගැන කතා කරොත් පිං එකත් සැලකිය යුතු ගානක් තියෙනවා. මොකද ෆයිබර්ත් එක්ක කම්පෙයාර් කරොත් ෆයිබර් එකේ පිං එක ගොඩක් අඩුයි. ස්ටාර්ලින්ක් කිට් එකක් අපි පර්චේස් කරනවා නම් අපිට සාමාන්‍යයෙන් ඉනිෂියලි යන කොස්ට් එක වැඩි. ඒ කියන්නේ ඒකට හේතුව තමයි අපිට ස්ටාර්ලින්ක් කිට් එකට වෙනම අපි ගෙවන්න ඕනේ. ඊට පස්සේ අපි ඇප් එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඒ ඔක්කොම ඇක්ටිවේට් වෙනවා නම් අපි පළවෙනියටම පැකේජ් එක පර්චේස් කරලා මන්ත්ලි පේමන්ට් එක කරන්නත් ඕන. එතකොට දැන් මේ වෙද්දි ස්ටෑන්ඩඩ් කිට් එක මම හිතන්නේ 1.15ක් 1.20ක් අතර ගානක යන්නේ.
ඒ කියන්නේ අවුට්ලට්ස් වලින් ගන්නවා නම් හරි මම හිතන්නේ ඩෙලිවර් කරද්දී කොහොම යනවද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි සාමාන්‍යයෙන් ලක්ෂ 1.15ත් 1.20ත් අතර ගානකට තමයි ස්ටෑන්ඩඩ් කිට් එක අපිට බයි කරන්න තියෙන්නේ. එතකොට ඒ ගාන අපිට ඉන්ස්ටෝල්මන්ට්ස් විදිහට ගන්න පුළුවන්. කොහොම නමුත් එකතුව එතන ලක්ෂ ගානක ලක්ෂයකට එහා එකතුව ගානක් තියෙනවා. ඊට අමතරව අපි අනිවාර්යෙන් පැකේජ් එකක් පර්චේස් කරන්නත් ඕනේ. ඒ වගේම මේගොල්ලොන්ගේ මං හිතන්නේ රෝමින් පැකේජ් එකක් තියෙනවා. ඒක තියෙන්නේ මං හිතන්නේ මිනි ස්ටාර්ලින් මිනි එකට තමයි ගොඩක් මේගොල්ලෝ ඒක සජෙස්ට් කරන්නේ. එතකොට මිනි කිට් එකට මට කියන්න ඕනේ ඒ කියන්නේ ස්ටාර්ලින්ක් එක දැන් අපිට ගත්තොත් එහෙම මට නම් ස්ටාර්ලින්ක් එක පර්සනලි දැන් මම කිව්වා අප්ලෝඩ් ස්පීඩ් එක අඩුයි ගැපිං එක සාමාන්‍යයෙන් වැඩි. එතකොට ඕවවලදී මට ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ ස්ටාර්ලින්ක් එකෙන්. ඒ කියන්නේ මගේ යූස් කේස් එකත් එක්ක බලලා. ඒ කියන්නේ ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මෙතන තියෙන ලොකුම දේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ස්ටාර්ලින්ක් එක මට ඇත්තටම ගොඩක් වටිනවා. ඒ කියන්නේ වටිනවා කියන්නේ ඒගොල්ලොන්ගේ පැකේජ් එකේ ගානේ හැටියට මට කිසිම බයක්වත් නැතුව ඒ කියන්නේ මට මගේ ඩේටා මෙච්චරක් තව ඉතුරු වෙලා තියෙන මේ මාසේ අර එහෙම හිත පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතකොට මට අන්ලිමිටඩ් පාවිච්චි කරන්න පුළුවන් සහ මේකේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක සැලකිය යුතු ගානක හොඳ මට්ටමක තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මම ගොඩක් වෙලාවට කරන්නේ එක්කෝ සීරීස් බලනවා ඔන්ලයින්. එහෙම නැත්නම් YouTube එකේ වීඩියෝස් බලනවා. ඒක මොන හරි දේවල් වලදී මට ඩවුන්ලෝඩ් තමයි ගොඩක් වෙලාවට මගේ වෙන්නේ. එතකොට මට ඩවුන්ලෝඩ් ස්පීඩ් එක හොඳට තියෙන නිසා මට ඒ කියන්නේ ඩවුන්ලෝඩ් සහ හරි බලන එක ඒ වගේ දේවල් තමයි වෙන්නේ. එතකොට මට ඒක හොඳට තියෙනවා සහ ඒක කිසිම කැප් එකක් නැතුව. ඒ කියන්නේ සමහරලාට මම අපි දන්න තරමින් ලෝකල් සර්විස් ප්‍රොවයිඩර්ස් ලගේ මේ ලංකාවේ තියෙන අනිත් ISP මේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් ලගේ කැප් එකක් තියෙනවා. මොන හරි කැප්ස් හරි මොන හරි එක දේවල් වලින් පොඩි ලිමිටේෂන්ස් තියෙනවා. හැබැයි ස්ටාර්ලින්ක් එකේ මම පාවිච්චි කරන්න ගත්ත දවසේ ඉඳන් ඊට පස්සේ මාසේ අන්තිම වෙනකන් කිසිම විදිහකට ස්පීඩ් එකේ වෙනස් වීමක්වත් ස්පීඩ් එක ලිමිට් කරන්නවත් මුකුත් නැහැ. සාමාන්‍ය විදිහම තමයි. ඒ කියන්නේ ගත්ත දවසේ අන්තිම දවසේ මාසේ අන්තිම බිල එන දවස වෙනකන් කිසිම විදිහකට ඒගොල්ලෝ වෙනසක් නැහැ. ඒ වගේම මගේ සැලකිය යුතු ප්‍රමාණයක ඔබ්ස්ට්‍රක්ෂන්ස් තිබ්බත් මට සැලකිය යුතු හොඳ ස්පීඩ් එක ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් එනවා. අප්ලෝඩ් ස්පීඩ් එකත් ඉතින් වරදක් නැහැ මට. ඒ අප්ලෝඩ් ස්පීඩ් එක සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්නයක් නැහැ. පිං එක සැලකිය යුතු ගානක තියෙන. එතකොට ඔය සාමාන්‍යයෙන් ඔය අපි කියන්නේ කම්පිටිටිව් ගේම්ස් Valorant හරි මොනවා හරි ඔය තියෙන කම්පිටිටිව් ගේම්ස් මේ ප්ලේ කරනවා නම් අන්න එතනදී පොඩ්ඩක් ඕක සැලකිය යුතුයි. ඒ කියන්නේ ඔය Fortnite හරි ඒගොල්ලෝ ඒ වගේ ප්ලේ කරන කට්ටිය අර ස්ට්‍රීමුත් කරන ගමන් ස්ට්‍රීමින් කරන ගමන් කරද්දි පොඩ්ඩක් එතනදී ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ ඇරෙන්න ගත්තහම අර එහෙම නැතුව ගේම් ස්ට්‍රීම් කරන කට්ටියට ඇරෙන්න ගත්තහම ස්ටාර්ලින්ක් එක මට පර්සනලි මගේ වැඩවලට ගොඩක්ම මේ යුස්ෆුල්. ඒ වගේම ඒකේ ඒ ඇප් එකෙන් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒක තමයි ස්ටාර්ලින්ක් එක ගත්තහම ස්ටාර්ලින්ක් එකේ ඇප් එකෙන් අපිට සාමාන්‍යයෙන් ස්ටාර්ලින්ක් එකේ රවුටර් එක ටිකක් හොඳ ඒරියා එකකට කවර් කරනවා. ඒ වගේම කවර් කරනවා වගේම හොඳ පවර් කන්සම්ප්ෂන් එකකුත් ගන්න. ඒ කියන්නේ මේ පවර් එක ටිකක් යනවා වැඩි. එතනත් පොඩි ඩ්‍රෝබැක් එකක්. ඒ කියන්නේ අපි කියන්නේ අවාසියක් තියෙනවා. සාපේක්ෂව අපි රවුටර් එකකට යන කරන්ට් එකට වැඩිය ස්ටාර්ලින්ක් එකේ රවුටර් එකේ තියෙන පවර් කන්සම්ප්ෂන් එක සාමාන්‍යයෙන් සැලකිය යුතු තරමක තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඒකට ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ෂෙඩියුල් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම කරලා තියෙන්නේ මම නිදින වෙලාවට ඒක ඔටෝමැටිකලි රවුටර් එක ඔෆ් වෙනවා. ආයි මම නැගිටින ඒ ටයිම් එකට මම ෂෙඩියුල් කරලා තියෙන්නේ. එතකොට ආයි ඔන් වෙනවා. කැවේක් අප් වෙනවා වගේ වෙනවා රවුටර් එක. මේ එතකොට ස්ලීප් ෂෙඩියුල් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒකට දැම්මට පස්සේ මට ඒක ප්‍රශ්නයක් නෑ. මම වැඩ පටන් ගන්න වෙලාවට රවුටර් එකත් එතකොට ඔන් වෙලා තියෙන්නේ. එතකොට ඊට අමතරව ඒ වෙලාව අතරතුරදී එයා ස්ලීප් මෝඩ් එකේ තමයි ඉන්නේ. එතකොට පවර් කන්සම්ප්ෂන් එක අඩුයි ගොඩක්ම මම දන්න විදිහට. එතකොට මම ඒක try out කරේ මේ ගිය මාසෙ මැදදී. ඉතින් සාමාන්‍යයෙන් කොහොම පවර් බිල් එකක් වගේ කොහොම තියෙද කියන එක මේ මාසේ නේද? ඔව් මේ මාසේ කියන්නේ එන්න තියෙන මාසේ බිලෙන් තමයි බලා ගන්න වෙන්නේ. ඉතින් ඔගොල්ලොන් ස්ටාර්ලින්ක් එකක් ගන්නවා නම් කීප දෙයක් හිතලා බලන්න ඕන. එක ඔගොල්ලොන්ට අවශ්‍යතාවය හරියටම අවශ්‍ය. මොකද ගේම් ස්ට්‍රීම් කරන ස්ට්‍රීමර් කෙනෙක් නම් මම හිතන්නේ නැහැ ස්ටාර්ලින්ක් හොඳයි කියලා. සහ එහෙම සමහර වෙලාවල් වලදී ඒත් ප්‍රශ්නයක් නැතුව ස්ට්‍රීම් කරන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්.
එතකොට පින් එක සැලකිය යුතු ගාණ මේකක් තියෙනවා, ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක කොහොම එක කෙනාගේ කෙනාට වෙනස්නේ. ඒතකොට ඒගොල්ලෝ දැන් ෆයිබර් ගත්තාම ෆයිබර් එකේ අතර පින් එක අඩුයි මම දන්න තරමින්. එතකොට ඒකත් එක ගත්තාම කම්පෙයාර් කරලා බැලුවොත් Starlink එක එතනින් පස්සේ පොඩ්ඩක් පස්සේ මේකෙන් ටිකක් පිටිපස්සට වෙලා තමයි. ඒ වගේම මේගොල්ලෝ කියනවා වෙද එක එහෙම නැත්නම් අර අපි කියන්නේ ලොකු ගණ වලාකුළු හරි වහින්න වගේ හරි එනවා නම් ස්පීඩ් ඩ්‍රොප් එකක් වෙන්න පුළුවන් කියන එක මම හිතන්නේ Starlink page එකේ පවා ඒගොල්ලෝ එහෙම මෙන්ෂන් කරලා තියෙනවා. හැබැයි මන් දන්න තරමින් නම් දැන් වහපු මේ වෙස්ට් වැහපු දවස්වලදී ලොකුවට එහෙම ස්පීඩ් ඩ්‍රොප් එකක් වුණේ නැහැ. එහෙම මට නෝටිස් වුණේ නැහැ. ඒ ඊට අමතරව සාමාන්‍යයෙන් ඔෆිස් කෝල්ස් වලට ඔෆිස් එකේ ඩේලි වැඩවලට ඒ වලට කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් Starlink එක. ඒ කියන්නේ ඒ ගෙවන ගානට අන්ලිමිටඩ් හොඳට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් සහ රවුටර් එකත් ටිකක් අර ලොකු යූසර් කැපැසිටි එක කියන්නේ ගොඩක් යූසර්ස්ලා කනෙක්ට් වෙලා එහෙම කනෙක්ට් වුණා කියලා කිසිම විදිහකට ඒක අවුල් ගහන්න යන්නේ නැහැ. ඒක ඒ විදිහට ඒකේ performance ඇත්තටම හොඳයි. දැනට මම බලන් ගිය විදිහට. ඉතින් ඉස්සරහට තව බලන්න ඕන කොහොම වෙනවද කියන එක. ඉතින් මේගොල්ලෝගේ ඇප් එකේ ගොඩක් එක එක දේවල් තියෙනවා. ගොඩක් අපිට බලන්න පුළුවන් ඇනලිටික්ස් බලන්න පුළුවන්, ස්ටැට් බලන්න පුළුවන්. කොහොමද පින් එක වැඩ කරන්නේ, කොහොමද පවර් කන්සම්ප්ෂන්ස් යන්නේ. ඊට පස්සේ කොහොමද ස්ලීප් ෂෙඩියුල් එකක් අපි දාගන්නේ. ඒකත් අර මම හිතන්නේ අපේ ෆෝන් එක iPhone වල එහෙම අර හෙල්ත් එකේ හරි මං කරි ස්ලීප් ෂෙඩියුල් ෆෝන් එකට දාගන්නේ. අන්න ඒ වගේම එකක් තමයි තියෙන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් බයි කරනවා නම් Starlink එක බයි කරනවා නම් ඒක පොඩ්ඩක් අර දෙපාරක් තුන් පාරක් හිතන්න තමන්ගේ යූස් කේස් එක මොකද. දැන් මගේ යූස් කේස් එක ගත්තාම මට ඔෆිස් එකේ වැඩ කරන්න, ඊට පස්සේ මට මොන හරි තියෙන වීඩියෝස් බලන්න, ඊට පස්සේ ස්ට්‍රීමින් ඔය Apple TV හරි Netflix හරි මොන හරි ඒව බලන්න හරි මොන හරි ඒ වැඩ වලට තමයි මට ඕනේ. ඒතකොට මම ගේම් එකක් ගැහුවත් ගේම් එකක් ගහන්න මම ගන්නෙත් ඩවුන්ලෝඩ් කරලා ගේම් එක ඩවුන්ලෝඩ් කරලා ගේම් එක ගන්න එක තමයි මම කරන්නේ. එතකොට මට ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න තමයි ඕන ඩේටා. එතකොට ඒක නිසා මොකද මම ගේම් එක මේ මොකක්ද අපි එකට කියන්නේ ඔය Valorant වගේ මම කම්පිටිටිව් ගේමින් ඒ දේවල් එහෙම වැඩි කරන කෙනෙක් නෙමෙයි. ඒතර මට පුළුවන් තරම් ගේම් එකට අප්ඩේට්ස් આવුත් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න. ඒ තියෙන ඩවුන්ලෝඩ් පැත්ත තමයි මගේ ඇත්තම යූසේජ් එක තියෙන වැඩිපුර. එතකොට මට ඕකෙන් කිසිම අර පාඩුවක් නැහැ. තියෙන්න පුළුවන් තරම් පොසිටිව් පැත්ත. හැබැයි අපි මෙතන අවාසිදායක පැත්ත තමයි මේකට තියෙන අර ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක වැඩි. අපි සාමාන්‍යයෙන් සැලකිය යුතු ගාණක් ඉන්වෙස්ට් කරන්න වෙනවා මේක මේ ඒ කියන්නේ දැන් අපි 1,15,000 30000 අතරනේ දැන් ප්‍රයිසස් යන්නේ. සාමාන්‍යයෙන් දැන් වෙනස් වෙලා දන්නේ නැහැ. කොහොම හරි ඒ ගණන් වල යන්නේ. එතකොට ඩිෂ් එක ස්ටෑන්ඩඩ් එකක් ගන්නවා නම් ඒ වගේ ගාණක්. එතකොට මිනි කිට් එක නම් මම හිතන්නේ 60,000 70,000 ඒ වගේ ගණන් වලට තමයි යන්නේ. එතකොට අර ඉනිෂියල් යන ගාණ වැඩි. එතකොට අර සිංගල් එකෙන් ඔප්ෂන්ස් තියෙනවා ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන්ස්. එතකොට ඒවා යූස් කරලා වන්න පුළුවන්. මේ අපිට පොඩ්ඩක් ඒක බැලන්ස් කරගන්න. එතකොට අර ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක වැඩි. ඊට පස්සේ තව වාසිදායක පැත්තක් තමයි අප්ලෝඩ් ස්පීඩ් එක සැලකිය යුතු. කියන්නේ ඔයගොල්ලෝ ගොඩක් අප්ලෝඩ් කරන දේවල් සහ ස්ට්‍රීමින් හරි එහෙම මොන හරි කරනවා නම් සහ ඔය Valorant හරි මොන හරි අපි තව මොනවද තියෙන Fortnite හරි වගේ කම්පිටිටිව් ගේම්ස් අරන් නම් ඔය Apex එහෙම ඒකත් ඒ වගේ නේද මොන හරි එහෙම ගහනවා නම් පොඩ්ඩක් දෙපාරක් තුන් පාරක් හිතන්න. මොකද ඒවා ටිකක් විතර මේ අවුල් වෙන්න පුළුවන්. හැබැයි අවුල්මයි කියන්නත් බැහැ. මොකද මම ඒක කරලා නැති නිසා මට ඒක හරියටම කනෙක්ට් කරන්න බෑ. හැබැයි තියෙන තත්ත්ව දැක්කහම මට හිතෙනවා සමහර විට මේක මීට වැඩිය හොඳට ෆයිබර් කනෙක්ෂන්ස් වල ඇති කියලා. එතකොට ඔය දේවල් ටික හිතන්න වෙනවා. අනිත් දේ තමයි පවර් කන්සම්ප්ෂන් එක පොඩක් වැඩි. ඇත්තටම මේකේ පවර් කන්සම්ප්ෂන් එක සැලකිය යුතු විදිහට තියෙනවා. එතකොට අපිට මම මේකට සාමාන්‍ය පවර් කන්සම්ප්ෂන් එක මේවා කරන්නේ මේක අර ස්නෝ මෙල්ටිං කියලා එකක් තියෙනවා. මම ඒක ඔෆ් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක හදලා තියෙන්නේ. මේ ඔප්ෂන් එක ඇප් එකෙන් දීලා තියෙන්නේ. අර හිම තියෙන පැති නෙමෙයි රටවල් වලට අර ස්නෝ අර ඩිෂ් එකේ හිම මේ වුණොත් ඒක මෙල්ට් කරන්න. කියන්නේ එතකොට මම හිතන්නේ ඩිෂ් එක රත් වෙනවා නැති. එතකොට අර හිම ටික දිය වෙලා යන මොකක් හරි ඔප්ෂන් එක. ඒක ඔප්ෂන් එක තමයි තියෙන්නේ. මම ඒක ඔෆ් කරලා තියෙන්නේ. මොකද ඒක අවශ්‍ය නැහැ. ඊට පස්සේ අනිත් එක තමයි මම ස්ලීප් ෂෙඩියුල් දාලා තියෙන්නේ. එතකොට මම කරන්නේ මම පාවිච්චි කරන ටයිම් එක මම ලිමිට් කරගෙන දන්නවා. ඒ කියන්නේ කොහොම මම නිදින කාලයක් තියෙනවා. මම පාවිච්චි නොවන කාලයක්. අඩුම ගානේ පැය කීපයක් හරි. එතකොට ඒ පැය කීපය කොහොමත් මට මම නිදියන්න යන කාලේ විදිහට දාලා
ඒ ටයිම් එකට කොහොමත් ස්ටාලින්ක් එක එතකොට රවුට් එක ඒවා ටික ස්ලීප් යනවා. ඒ කියන්නේ ස්ලීප් මෝඩ් එකට වැටෙනවා. එතකොට සැලකිය යුතු විදිහට පවර් කන්සම්ප්ෂන් එක අඩු වෙයි. ඉතින් ඒක මම ඇත්තටම ගිය මාසේ කියන්නේ ස්ටාලින්ක් එක බයි කරලා මැදක් හරියදී තමයි මම මේක ඇප්ලයි කරලා බලන්න ගත්තේ. ඉතින් මේ මාසේ නේ ඔව් කොහොම හරි මේ එන්න තියෙන මාසේ කරන්ට් බිලෙන් තමයි බලන්න වෙන්නේ. ඒක කොහොම වෙනස් වෙලා තියෙනවද කියන එක. කොහොම හරි පවර් කන්සම්ප්ෂන් එක සැලකිය යුතු ලෙවල් එකක තියෙනවා. ඒක ගැනත් හිතන්න වෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් තමයි අපිට මේ ස්ටාර්ලින්ක් එක ගන්නවා නම් හිතන්න තියෙන්නේ. ඉතින් ඒ දේවල් වලට ඒ දේවල් ගැන හිතලා සහ ඔයගොල්ලන්ට කරන්න තියෙන දේ කියන්නේ ඔයගොල්ලන්ට ස්ටාර්ලින්ක් හරි SLD හරි ඩයලොග් හරි තියෙන ලෝකල් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා හරහා හරි ගන්න ඒක පොඩ්ඩක් හිතන්න. ඔයගොල්ලන්ට මොන වගේ දෙයකටද අවශ්‍ය වෙන්නේ කියලා ඒ දේ අනුව තෝරගන්න. මොකද ස්ටාර්ලින්ක් එක කියලා 100%ක්ම ඒකේ ඔය හැමදේම පර්ෆෙක්ට් නැහැ. ඒකෙත් අඩුපාඩු තියෙනවා. එතකොට තමන්ට වැඩිපුරම වාසිදායක වෙන පැත්ත බලන්න. ඒ වාසිදායක වෙන එක තෝරගන්න එක තමයි මම හිතන්නේ හොඳම දේ. මේකේ මට වාසිදායක වෙන අන්ලිමිටඩ් තියෙන එක ඩවුන්ලෝඩ් ස්පීඩ් එක. ඉතින් ඒවත් එක්ක මම ඒක ස්ටාර්ලින්ක් එක චූස් කරගත්තේ. හැබැයි ඒ කියලත් අර පවර් කන්සම්ප්ෂන් ගත්තාම ඒවත් මම අර ස්ලීප් ෂෙඩියුල් දාලා පුළුවන් තරම් මේ දේවල් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් විදිහට දාලා තියෙන්නේ. ඉතින් ඕක තමයි මට ෂෙයා කරගන්න ඕනේ. මාසයක් අන්තිම මාසයක් ඉවර වෙලා දැන් දවස් කීපයක් යනවා. කොහොමද මගේ එක්ස්පීරියන්ස් එක ස්ටාර්ලින්ක් එකේ කියන එක. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට හම්බෙමු.